පෆ් ස්ලීව් එකක් කපාගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් බලමු. මුලින්ම රෙද්දක් අරගෙන මේ විදිහට දෙකට නවලා තියාගන්න. රෙද්ද ඉහළ කෙළවරේ ඉඳලා පහළට අඟල් 4.5ක් ඇරලා ඒ අඟල් 4.5 ලකුණු කරපු ලක්ෂයේ ඉඳලා පහළට සම්මත 4.5 ලකුණු කරලා මේ විදිහට රේඛාවක් අඳින්න. ඒ රේඛාවේ ඔයාගේ උරහිසමින්ම දෙකට බෙදලා එන ප්‍රමාණය ලකුණු කරන්න මේ විදිහට. ඊට පස්සේ නැවතත් අපි අත මුදුන ගත්තු ලක්ෂයේ ඉඳලා පහළට ඔයාගේ ස්ලීව් ලෙන්ත් එක ලකුණු කරන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලා වාටියේ නැම්ම සඳහා අවශ්‍ය ප්‍රමාණයත් මේ වගේ ලකුණු කරලා ඒ රේඛා දෙකම හරහට මේ ආකාරයට ඇඳ ගන්න. වාටියේ නැම්ම රේඛාවේ ඔයාගේ අත වටමින්ම දෙකෙන් බෙදලා මැහුම් වාසි භාගයක් එකතු කරලා එන ප්‍රමාණය ලකුණු කරන්න. දැන් මේ ලකුණු කරගත් ලක්ෂයත් අත්කට කෙළවරත් මේ විදිහට රේඛාවකින් සම්බන්ධ කරගන්න. ඊට පස්සේ නැවතත් අත මුදුන ලක්ෂයේ ඉඳලා ඉහළට අපි තිබ්බ අඟල් 4.5 ඔයාලට කැමති ප්‍රමාණයක් ලකුණු කරන්න පුළුවන්. අවමේ අඟල් 2ක් වශයෙන්ුත් උපරිමයේ අඟල් 4.5ක් වශයෙන්ුත් අපිට මෙතනදී ලකුණු කරන්න පුළුවන්. රැලි සඳහා ඔයාට අවශ්‍ය කොච්චර ප්‍රමාණයක්ද ඒ ප්‍රමාණය ඔයාට මේ අත මුදුනේ ඉඳලා ඉහළට ලකුණු කරන්න පුළුවන්. දැන් මෙතනදී මම අඟල් 4.5ම දුන්නු නිසා මේ විදිහට මම රේඛාවක් ඇඳගත්තා. ඒ රේඛාව සමාන කොටස් 4කට බෙදා ගන්නවා මේ විදිහට. මෙතන මේ රේඛාවේ පොයින්ට් 3ක් ඇවිදින් තියෙනවා. පළවෙනි පොයින්ට් එකෙන් අඟල් භාගයක් ඉස්සරහට ලකුණු කරන්න. තුන්වෙනි පොයින්ට් එකෙන් අඟල් කාලක් ඇතුළට ලකුණු කරන්න. ඊට පස්සේ මේ ලක්ෂ 3 හරහා ඊට පස්සේ මේ විදිහට අත්කට හැඩය ලස්සනට ඇඳ ගන්න. දැන් මේ විදිහට ඇඳගත්තු ස්ලීව් එක අපිට පුළුවන් මේ ආකාරයට කපලා ඉවත් කරගන්න රෙද්දෙන්. මුලින්ම අපි අත්කට කපා ගන්නවා මේ ආකාරයට. ඊට පස්සේ අංශය රේඛාව කපා ගන්නවා. ඊට පස්සේ නැම්ම රේඛාවෙන් නවලා අපිට පුළුවන් වාටිය රේඛාවෙන් මේ විදිහට කපා ඉවත් කරගන්න. ඉතින් මේ විදිහට තමයි අපි ලේසියෙන්ම මේ පෆ් ස්ලීව් එක කපලා නිමා කරගන්නේ. මේ තියෙන මේ විදිහට කපාගත්තු අත.